මොන බාසුනේ ඈ මෙහෙම කෙනෙක් නැහනේ. අර මේ කෝකි වැඩ කරන බාසුන් නෑ නෑනේ. ඈ ඒ ගානේ මේ වැඩි නම්බර් එක ගන්න තියෙන්නේ. ඔයා බොරු කියන්නේ එපා. ඔයා මේ බොරු කියන්නේ එපා. ඔයාලට වඩා නෑ අපි. හරිද? ඔයාලා මේ බොරු ගන්න එපා හැම. හරිද? තේරුණාද? එහෙම ගන්න එපා. මේ නා දුවේ. හරි තාත්තා දෙන්නකෝ. අපේ තාත්තා රටේ ඉන්නේ. ඈ? අපේ තාත්තා රටේ ඉන්නේ. කොහෙද? තාත්තා දුබයි වල. ඔයා මේ වැඩි නම්බර් එකට ගන්න තියෙන්නේ. දුබයි වල ඇයි දුබයි වල නෙමෙයි. හරිද? මාත් එක මේ ගිය මාසේ වත්තල වැඩ කරානේ. හරි ඔයා අපේ තාත්තා දන්නවද අපේ තාත්තගේ නම කියන්නකෝ පොඩ්ඩක්. අපි කියන්නේ රාජෝයේ කියලා. නෑ sorry රෝඩ් නම. මේ බොරු කියන්න එපා. මොකද දන්නවද? හෙලෝ. ඕකේ. ඔයාලා තාත්තා මගෙන් රුපියල් 10000ක් අරගත්තා. හරිද? පොලියට. ඒක අරගෙන ගෙදර ගියේ. දැන් මාස ගණක් කරනවා මේ දැන් මාසිකට වැඩිනේ ඉතින්. ගිය මාසෙ ගත්තේ පළවෙනිදා. මේ මාසෙ පළවෙනි දනකොට මාසෙකට වැඩිනේ. හරිද? ඔය 10000 සල්ලි මට පොලිය ගෙවන්න කියන්නේ එක්ක සල්ලි දෙන්නක් දෙන්න කියන්නේ. හරිද? මේ ඇත්තටම මේ අපේ තාත්තෙම කාගවත් සල්ලි අරන් අපේ තාත්තා සල්ලි දීලා තියෙනවා. කාගෙවත් ඉල්ලන්නේ නැහැ. හැබැයි මෙහෙමයි දුවේ. දැන් කොහෙද වැඩ කියන්නකෝ? හා? තාත්තා කොහෙද වැඩ කියන්නකෝ? අක්කා කවුද අක්කා? තාත්තට මේ අක්කා මට ඕනේ. තාත්තට මට වැඩ නැහැ. මේ අක්කම මට කසාද බඳින්න නෙමෙයිනේ. මං කසාද බඳින්න කවුද අක්කා? කවුද අක්කා? අක්කනේ තාත්තා. හරිද? ඉතින් කවුද? ඈ? මට එහෙම කෙනෙක් නැහැ. අපිට එහෙම කෙනෙක් නැහැ. හරි මං ඔය තාත්තා කොහෙද වැඩ කියලා? දැන් මෙතන බයිට් එක කියන්නේ මම දන්නවා. පෙරේද බැන්දනේද කියලා. ඈ? ඔතන බයිට් එකක් යන්නේ. බයිට් කරන්නේ ඉතින් මේ බයිට් කරන්න ඕන නම් ඔයාව බයිට් එකට ගන්න බෑනේ. එහෙනම් මම බයිට් එක කකඩේකට ගිහලා දාගන්නවා. හරිද? බයිට් එක නෙමෙයි ගන්න. හරිද? තේරුණාද? බයිට් එකට නෑ තේරුන්නේ නැහැ. බයිට් එකට ගන්න ඕන නම් මේ හෝටල් එකට ගිහින් මම බයිට් එක දාගන්නවා. ඔයගොල්ලෝ ගන්න එපා. ඊට පස්සේ කුණහරප ගියා. මම කුණහරප කියා මම ඊට පස්සේ කියන්න එපා මම නරක මේකයි කියලා. හරිද? හොඳට හොඳයි නරක නරකයි. ඔයා මේකයි ඔයා නංගි දුවේ මට බැන්දෝ මේ කුණහරප ගුවොත් ඔයාට වඩා කුණහරප අපි දැකලාත් තියෙනවා කරලාත් තියෙනවා කියලාත් තියෙනවා. හරිද? ඇත්ත? ඔව්. මගේ තාත්තා උඹලා වගේ සාසුන්ගේ ණය අරන් නැහැ. හරිද? ඊයපම් පොන්නයා. පොන්නයා බලන්න